ආයුබෝවන් හැමෝටම. ඔන්න අදත් මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ කලින් වීඩියෝ එකේ වගේම ඒ වීඩියෝ එකේදී අපි කතා කරා සිංගල් කැරික් බෙන්ඩ් එක. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරනවා අපි ඩබල් කැරික් බෙන්ඩ් එක. ඉතින් මේ ඩබල් කැරික් බෙන්ඩ් එක මොන වගේද ඊළඟට මොනවටද යූස් වෙන්නේ කියලා මම වීඩියෝ එක පස්සේ කියන්නම්. දැන් අපි මුලින්ම බලමු කොහොමද අපි ඩබල් කැරික් බෙන්ඩ් එක ගහගන්නේ කියලා. හරි. මුලින්ම මේ වගේ මම පළවෙනි වීඩියෝ එකේ වගේදීම ඒකෙදි යූස් කරපු මේ වගේ රෝප්ස් දෙකට උදාහරණයක් විදිහට ගත්ත දෙකම තමයි ගන්නෙ. මුලින් අපි අර පළවෙනි වීඩියෝ එකේදී නැත්තම් සිංගල් කැරික් බෙන්ඩ් එකේදී වගේම තමයි මෙන්න මේ වගේ මෙන්න මෙහෙම මේ රෝප් එන්ඩ් එක අරගෙන මේක අපි දැනට පැත්තකින් තියාගමුකෝ. මේ රෝප් එන්ඩ් එක අරගෙන මේ ෂෝට් මේ රෝප් එන්ඩ් එක මේ ලොන්ග් රෝප් එන්ඩ් එක මේ විදිහට අරගෙන මෙන්න මේ විදිහට අයි එකක් හදා ගන්නවා. මෙන්න මේ විදිහට. මේ රෝප් එක මේකට උඩින් මෙන්න මේ විදිහට අයි එකක් හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා දෙවෙනි රෝප් එක අරගෙන අපි මෙන්න මේ විදියට මේ හසුරවන්න පහසු විදියට තමයි මම මේ රෝප් දෙක අරගෙන තියෙන්නේ. මෙන්න මේ විදියට මැදින් තියා කරනවා. මේ අයි එක මැදින් ක්‍රොස් කරනවා. මේ මෙහෙම ක්‍රොස් කරලා තමයි තියෙන්නේ. හරිද? ඔන්නෝම ක්‍රොස් වෙනවා. ඊළඟට අපි අර පළවෙනි වීඩියෝ එකේදී නැත්තම් පළවෙනි බෙන්ඩ් එක ගහුවා වගේදීම අපි මේකත් නම් කරගන්නවා කොටස් ටිකකට. කොටස් ටිකකට නම් කරගනිද්දී මෙන්න මේ විදියට තමයි එතන කොටස් ටික නම් වෙන්නේ. 1 2 3 4 5 6 අපි පළවෙනි වීඩියෝ එකේදී එහෙම නැත්නම් සිංගල් කැරික් බෙන්ඩ් එකේදී කොටස් 4කට වෙන් කරා. හැබැයි මේකෙදී අපි වෙන් කරනවා 1 2 3 4 5 6 කොටස් 6කට වෙන් වෙනවා. හරි. දැන් අපි මේ කොටස් ටික වෙන් කරගෙන ඉවරයි. මෙන්න මේ කොටස් ටික ඔයාලට පේන්න තියෙනවා මේ විදියට. කොටස් 6ට නම් කරගෙන ඉවරුණාට පස්සේ අපි අර වගේම දැන් බෙන්ඩ් එක ගහන්න පටන් ගන්නවා. මේ විදිහට එක උඩින් දෙක යටින් සිංගල් කැරික් බෙන්ඩ් එකේදී වගේම තමයි ඩබල් කැරික් බෙන්ඩ් එකෙත් යන්නේ මුල් ටික එහෙම තමයි එක උඩින් යනවා දෙක යටින් ගන්නවා ආපහු තුන උඩින් එනවා මේ බලන්නකො එක උඩින් දෙක යටින් මෙතන මේ යටින් ගිහින් තියෙන්නේ ආපහු මෙතන යටින් ආපෙ ගිහින්ම තුන උඩින් හතර යටින් ගන්නවා මෙන්න මේ අතරින් හතර යටින් අරගෙන පහ උඩින් මේ අපි අර හරහට දැම්මේ මේ අයි එක ක්‍රොස් කරපු ලයින් එක තියෙන්නේ. ඒක උඩින් ගන්නවා. මෙතන මේ ඊට කලින් එකේදී එහෙම නැත්නම් 1 2 3 4. 4 යටින් ගන්නවත් එක්කම පහ උඩින් දානවා. පොඩක් අසනීප තත්වයෙන් ඉන්නේ. ඒ නිසා වැඩි ගණන් ගන්න එපා. මෙන්න මේ විදිහට පහ උඩින් දානවා. නැවත අපි 6 යටින් දානවා. ඔන්න ඔය විදිහට තමයි කොටස් 6 යටින් උඩින් යටින් විදිහට මේ රෝප් එක යන්නේ. ඊට පස්සේ අපි මේ දාපු රෝප් එක තියෙන දෙවෙනියට ගත්ත රෝප් එකයි ඒ දෙවෙනියට යවපු රෝප් එකේම එන්ඩ් එක මේ විදිහට එකට අල්ල ගන්නවා. අර රෝප් එකෙත් එන්ඩ් එකයි එහෙම නැත්නම් අපි මුලින්ම යූස් කරපු රෝප් එකේ එන්ඩ් එකයි ලොන්ග් එන්ඩ් එකයි එකට අල්ලගෙන මෙන්න මේ විදිහට අදිනවා. මෙන්න මේ විදිහට තමයි ඩබල් කැරික් බෙන්ඩ් එක ගහන්නේ. සිංගල් කැරික් බෙන්ඩ් එක හා සමානවම තමයි පොඩි පටලැවුම් දෙක තුනක් එහෙම වෙන එක තමයි වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඩබල් කැරික් බෙන්ඩ් එක ගහන්නේ. ඊට පස්සේ මම කියන්නම් මේක යූස් වෙන්නේ අර වගේම තමයි සිංගල් කැරික් බෙන්ඩ් එක වගේම තමයි. ඒ හා සමානවම දේවල් වලට තමයි යූස් වෙන්නේ. මම නැත්තම් කැප්ස්ටන් රෝපින් ඩ්‍රම් වලදී යූස් වෙනවා. ඒවා භාවිතා කරනකොට රෝප් දිගම දුනාට පස්සේ මේ විදිහට යූස් කරනවා. ඊට පස්සේ මේ දෙපැත්තෙන් අපි මෙතනින් ලෑෂින් එකයි දාගන්නවා. ඊට පස්සේ මේ ගැටේ බෙන්ඩ් එක ලිහෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් හැමෝටම ජය වේවා.